අවුරුදු කාලයට කැටගහන කරුණාම කොලින්ද කෙලිය පංච කෙලිය වගේ ගේම් එකක් අන්තිමට කරේ කොයි කාලෙද? මේ අවුරුදු කාලය නිසා මං හිතුවේ ඒ වගේ අවුරුදු ගේම් එකක් ගැන කතා කරන්න. මේ තියෙන්නේ නිරංචියදීම මේක දෙන්නෙක් විතරක් සෙල්ලම් කරන්න පුළුවන් ටයිල් ප්ලේස්මන්ට් සහ ග්‍රිඩ් මූව්මන්ට් ගේම් එකක්. මේ වගේ නිරංචි පෙතක් ඔයාට අතින් ඇඳගන්න හරි print කරගන්න හරි පුළුවන්. ඊළඟට පාට දෙකකින් ඉත්ත විදිහට පාවිච්චි කරන්න පුළුවන් කාසි. මදටියට වගේ ඕනම දෙයකින් 12 ගානේ හොයාගන්න ඕනේ. එකම පාට ඉත්ත තුන් දෙනෙක්ව එක පේලියට තියෙන එකට තමයි නිරංචි කියන්නේ. හරියට ටික් ටැක් ටෝ වල එක පේලියට කතර තුනක් හරි රවුන්ඩ් තුනක් හරි ඇදගන්න පුළුවන් වෙනවා වගේ තමයි. ඔයාට සාර්ථකව නිරංචියක් ඇදගන්න පුළුවන් වුණොත් ඔයාට බෝඩ් එකේ තියෙන අනික් ප්ලේයර්ගේ ඉත් එක්ව අයින් කරන්න chance එක හම්බ වෙනවා. මේ විදිහට නිරංචිය ඇදලා බෝඩ් එකේ තියෙන අනික් කෙනාගේ ඉත්ත ගාන දෙකක් වෙනකන් අඩු කරන කෙනා තමයි ගේම් එක දිනන්නේ. මේ ගේම් එකේ ෆේසස් එහෙම නැත්නම් අදියර දෙකක් තියෙනවා. පළවෙනි ෆේස් එක ඉත්තෝ එලීම. ඒ කියන්නේ ඉත්තුන්ග බෝඩ් එකේ තියෙන ෆේස් එක. දෙවෙනි ෆේස් එක ඉත්තන් අදින ෆේස් එක. මුල් ප්ලේයර් එහෙම නැත්නම් මුත්තඩිය එයාගේ පාටින් ඉත් එක්ක බෝඩ් එකේ කැමති තැනකින් තියලා ගේම් එක පටන් ගන්නවා. ඊළඟට පිත්තඩිය. ඒ කියන්නේ දෙවෙනි ප්ලේයර් එයාට කැමති ඉඩ තියෙන තැනකින් එයාගේ පාටින් ඉත් එක්ක බෝඩ් එකේ තියනවා. ඔය විදියට තමන්ගේ ටර්න් එකේදී තමන්ගේ ඉත් එක්ක බෝඩ් එකේ ප්ලේස් කරන එක තමයි මුල් ෆේස් එකේ වෙන්නේ. මේ ප්ලේස් කරන අතරේ සිරස් අතට, තිරස් අතට එහෙම නැත්නම් හරස් අතට තමන්ගේ පාට ඉත්තු තුන් දෙනෙක්ව ප්ලේස් කරගෙන අනික් ප්ලේයර්ගේ ඉත්තුන්ව අයින් කරන්න පුළුවන්. මේ නිරංචි වලින් අයින් කරන ඉත්තෝ ආයේ බෝඩ් එකේ තියන්න බෑ. ඒ වගේම පළවෙනි ෆේස් එකේදී දැනටත් නිරංචි එකේ ඉන්න ඉත් එක්ව අයින් කරන්නත් බෑ. මේ ඉත්තෝ ප්ලේස් කරන පළවෙනි ෆේස් එකේ ඔයාගේ ගෝල් එක වෙන්නේ තමන් නිරංචි හදාගන්න අතරේ අනික් කෙනාගේ නිරංචි බ්ලොක් කරන එක. අන්තිමට හිස් ඉඩවල් දෙකක් ඉතුරු වෙනකම් බෝඩ් එකේ ඉත්තෝ තියන්න පුළුවන්. අන්තිම හිස් ඉඩවල් දෙකට කලින් තියෙන අන්තිම ඉත්තව නිරංචි එක තියන්න තහනම්. මේ විදිහට පළවෙනි ෆේස් එකේ ඉවරුණ ගමන් ඉත්තෝ අදින දෙවෙනි ෆේස් එක පටන් ගන්න පුළුවන්. ඉත්තෝ අදිනක මුලින් පටන් ගන්න පිත්තඩිය. එහෙම නැත්නම් දෙවෙනි ප්ලේයර්. ඉත්තෝන්ව අදින්න පුළුවන් මේ ග්‍රිඩ් එකේ තියෙන ලයින්ස් දෙකේ ඒ ඉත්ත ළඟ තියෙන හිස් ඉඩකට විතරයි. ඔයා අදින ඉත්ත වෙන ඉත්තෙක් උඩින් පන්නන්නවත් වෙන ඉත්තෙක් උඩින් තියන්නත් බෑ. ඒ වගේම මුල් වලින් ඉත්තොන්ව ඒ මුල්ලෙම උඩට හෝ පල්ලෙහාට අදින්නත් බෑ. ඒත් පැත්තට අදින්න පුළුවන්. මේ විදිහට ඉත්තෝ ඇදලා නිරංචි හැදුවාම අනික් ප්ලේයර්ගේ ඉත්තොන්ව බෝඩ් එකෙන් අයින් කරන්න පුළුවන්. අනික් ප්ලේයර්ගේ ඉත්තෝ ගාන දෙකකට අඩු කරලා හරි අනික් ප්ලේයර්ගේ ඉත්තොන්ට අදින්න ඉඩ නැති කරොත් ඔයාට ගේම් එක දිනන්න පුළුවන්. මේක ටික් ටැක් ටෝ වල ටිකක් ඇඩ්වාන්ස් සංකීර්ණ version එකක් කියන්න පුළුවන්. හැබැයි මේක අපේ දෙයක්. මේ අවුරුද්දේ නිරංචි ඇදලා පවුලේ කාටද හොඳම ස්ට්‍රැටජික් මයින්ඩ් එක තියෙන කියලා හොයාගන්න. මේ වගේ තවත් බෝඩ් ගේම් කන්ටෙන්ට් බලන්න මාව ෆලෝ කරන්න.